සුබ දවසක් යාළුවෝ හැමෝටම. චමාස් අවන් සමගින් රසම රස කොෆි කේක් එකක් හදන විදිය බලන්න තමයි අපි අද එකතු වෙලා ඉන්නේ. ග්‍රෑම් 500ක කොෆි කේක් එකක් හදන්න අවශ්‍ය වෙන මූලික ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 125ක්, සීනි ග්‍රෑම් 125ක්, පාන් පිටි ග්‍රෑම් 125ක්, බිත්තර 2ක්, බේකින් පවුඩර් මේස හැඳි 1ක්, ඒ වගේම වැනිලා තේ හැඳි 1ක්. කොෆි කේක් එකට අවශ්‍ය කොෆි ෆ්ලේවර් එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා නෙස්කැෆේ, ඒ වගේම කිරි. අපි මුලින්ම නෙස්කැෆේ එක හදාගමු. මෙතන අපි කිරි මේස හැඳි 2කට නෙස්කැෆේ මේස හැන්දක් එකතු කරලා තමයි මේ කිරි මිශ්‍රණය හදාගන්නේ. මේක තමයි අපි කේක් එකේ කොෆි ෆ්ලේවර් එක ගන්න යොදාගන්නේ. ඊට පස්සේ මුලින්ම අපිට තියෙන්නේ බටර් ටික හොඳින් ක්‍රීම් වනතුරු බීට් කරගන්න. ඊට පස්සේ බටර් ටිකට සීනි ටික එකතු කරමින් නැවතත් බීට් කරගන්න තමයි තියෙන්නේ. මේක අපි විනාඩි 6ක් 7ක් පමණ සීනි කැට දිය වෙනතුරු කුඩු කරගන්න ඕනේ. මේ තියෙන්නේ සීනි හොඳින් දිය වුණු පසු මිශ්‍රණය. ඊට පස්සේ මේකට අපි බිත්තරේ බැගින් එකතු කරලා හොඳින් බීට් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මේ මිශ්‍රණයටම අර අපි හදාගත්ත කොෆි ෆ්ලේවර් එක එකතු කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් හොඳට බීට් කරන්න. කේක් මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න කලින් අපි මේකට බේකින් පවුඩර් මේස හැන්දක් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මේ පාන් පිටි ටික පෙනේරයකින් හලලා තමයි අපි කේක් මිශ්‍රණයට එකතු කරගන්නේ. පාන් පිටි මිශ්‍ර කරාට පස්සේ අපි බීටර් එක භාවිතා කරන්නේ. අපි හැන්දකින් හොඳින් මේ පාන් පිටි එක කලවම් කරගන්නවා. මේ තියෙන්නේ මිශ්‍රණය හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි ඊට පස්සේ මේක ග්‍රෑම් 500ක ඔයාලා කැමති හැඩයේ තැටියකට හොඳින් බටර් ගාලා ඒ තැටියට මේ මිශ්‍රණය දාගන්නවා. අපි කලින් සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකට විනාඩි 35ත් 40ත් අතර කාලයකට කේක් එක බේක් කරගන්න දාගන්නවා. මේක ඔයාලගේ oven එක අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපේ කේක් එක බේක් වෙන ගමනේ තියෙන්නේ. ඒ අතරතුර අපි බලමු අපි කොහොමද කොෆි අයිසින් එක හදාගන්නේ කියලා. මේකට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන බටර් අයිසින් එක. ඔයාලා හැමෝම දන්නවා බටර් අයිසින් එක හදන විදිය. ඉතින් ඒ බටර් අයිසින් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. කේක් එකේදී වගේම මේ අයිසින් එකේදීත් අපි කොෆි ෆ්ලේවර් එක ගන්නේ නෙස්කැෆේ සහ කිරි මිශ්‍රණයක් හදාගෙන. අපි කිරි මේස හැඳි 2කට කොෆි මේස හැන්දක් හෝ මේස හැඳි භාගයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. ඔයාලට මෙතනදී කොෆි ඔයාලගේ ෆ්ලේවර් එක අනුව ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන් කොෆි ප්‍රමාණය. ඒ වගේම ඔයාලට ඕනේ නම් මෙතනදී ඔයාලට පුළුවන් කිරි වෙනුවට වතුර උනත් භාවිතා කරන්න. මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේ කොෆි එක හොඳින් මිශ්‍ර කරන්න ඕනේ කැට හිටින්න නැති වෙන්න. නැත්නම් ඔයාලට අයිසින් කරද්දී මේක අමාරු වෙන්න පුළුවන්. දැන් අපි හදාගත්තේ කොෆි මිශ්‍රණය අපි කලින් හදාගත්ත බටර් අයිසින් එකට දාලා මේ බටර් අයිසින් එක හොඳින් කලවම් කරන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත කේක් එක. මම මේ කේක් එක මෙතනදී කෑලි 2කට කපලා තමයි තියෙන්නේ. අපි දැන් මේ විදිහට කේක් එක සෑන්ඩ්විච් කරගන්නවා.
ඊට පස්සේ අනිත් කේක් කොටසත් මේ කේක් එක උඩින් තියලා ඔයාලට තියෙන්නේ මේක හොඳට නීට් කරගන්න. දැන් මේ මුළු කේක් එකම අපිට පුළුවන් මේ බටර් අයිසින් එකකින් කවර් කරගන්න. මෙතනදී මම කේක් එක ඩෙකරේෂන් කරන්න චොක්ලට් ගනාෂ් එකක් පාවිච්චි කරන හන්දා මම අයිසින් ගොඩක් භාවිතා කරන්නේ නැහැ. මේ තියෙන විනාඩි 20ක් ශීතකරණයේ තියලා ගත්ත කේක් එක. මම මේ කේක් එක ඩෙකරේෂන් කරන්න චොක්ලට් ගනාෂ් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදියට ඔයාලා දන්න විදියට මේ කේක් එක ලස්සනට ඩෙකරේෂන් කරගන්න. පස්සේ මං අර අපි කලින් හදාගත්ත කොෆි අයිසින් එක පයිපින් බෑග් එකකට දාලා ස්ටාර් නොසල් එකක් ආධාරයෙන් මේ විදිහට ලස්සනට හැඩ කරගන්නවා. ඔයාලට ඔයාලා කැමති විදිහට මේ කේක් එක ලස්සන කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ කේක් එකේ ෆයිනල් ලුක් එක. මේ කේක් එක ඔයාලට ගෙදරදී ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉක්මනින් දේසියෙන් රසවත් කෑම හදන්න චමස් සවන් සමගින් දිගටම රැඳී සිටින්න.